දශක 3කට වැඩි කාලයක් තිස්සේ යුරෝපය හුස්ම ගත්තේ සාමයේ බලාපොරොත්තුවෙන්. සීතල යුද්ධයේ කළු සෙවණැලි මැකී ගොස් ඇතැයි ලෝකය විශ්වාස කළා. නමුත් 2026 වසරේ මේ මොහොතේ මුළුමහත් යුරෝපයම පෙර නොවූ මාරාන්තික අනතුරකට මුහුණ දී සිටිනවා. රුසියාවේ අති නවීන ඔරෙෂ්නික් හයිපසොනික් මිසයිල පද්ධතිය බෙලරූස් රාජ්‍යයේ ස්ථාපනය කර අවසන්. මේ හුදෙක් මිසයිලයක් පමණක් නොවේ. බටහිර ලෝකයට එල්ල කළ දැවැන්ත මරණයේ පණිවිඩයක්. මොහොතක් සිතන්න ලන්ඩනයට හෝ පැරීසියට ළඟාවීමට මේ මිසයිලයට ගතවන්නේ මිනිත්තු කිහිපයක් පමණයි. ෆේට්‍රියට් වැනි ලොව දියුණුම ආරක්ෂක පද්ධති පවා මේ වේගය හමුවේ අක්‍රිය වී තිබෙනවා. අද මේ වීඩියෝ තුළින් අපි විමර්ශනය කරන්නේ මොකක්ද මේ ඔරෙෂ්නික්? ඇයි රුසියාව මේ බෙලරූස් වලට රැගෙන ආවේ? මේ සිදුවීම හරහා ලෝක යුද්ධයක පෙරනිමිති පළවෙමින් පවතිනවාද යන්න පිළිබඳවයි. වීඩියෝ අවසානයේ දක්වා රැඳී සිටියොත් ඔයාට දැනගන්න පුළුවන් යුරෝපා සිටියම සදහටම වෙනස් විය හැකි රහස්‍ය තොරතුරු මෙහිදී හෙළිදරව් කරනවා. එහෙනම් අදත් රැඳෙන්න කියලා ආරාධනා කරනවා මේ සුවිශේෂී වීඩියෝවේ අවසානයේදී. අපි ප්‍රථමයෙන් මෙහි තාක්ෂණික පැත්ත තේරුම් ගත යුතුයි. ඔරෙෂ්නික් යනු මධ්‍යම දුර බැලස්ටික් මිසයිලයක්. නමුත් සාමාන්‍ය මිසයිලයකට වඩා මෙය වෙනස් වන්නේ එහි ඇති අදහගත නොහැකි වේගය නිසයි. මේ ශබ්දයේ වේගයමෙන් 10 ගුණයක් වේගයෙන් එනම් මැක් 10ක වේගෙන් ගමන් කරනවා. මෙහි ඇති MIRV තාක්ෂණය නිසා එකම මිසයිලයකින් වෙන්වෙන් වශයෙන් ඉලක්ක කිහිපයකට එකවර පහර දෙන්න පුළුවන්. විශේෂම දේ තමයි මේ මිසයිල පද්ධතිය ඇති ස්වයං පාලිත හැකියාව. මිසයිලය ඉලක්කය කරා යන අතරතුර එහි ගමන් මඟ වෙනස් කළ හැකි නිසා කිසිදු ප්‍රති මිසයිල පද්ධතියකට මෙය හඳුනාගෙන විනාශ කිරීමේ හැකියාවක් නැහැ. රුසියාව මේ මිසයිලය තමන්ගේ රටේ තබා නොගෙන බෙලරූස් රාජ්‍යයට රැගෙන ඒම තුළ ඉතා භයානක උපාය මාර්ගයක් තිබෙනවා. රුසියාවේ සිට යුරෝපයේ නගරයකට එල්ල කරන ප්‍රහාරයකට වඩා බෙලරූස් සිට එල්ල කරන ප්‍රහාරයක් නේටෝ රටවලට ඉතා ඉක්මනින් දැනෙනවා. යුරෝපයේ ආරක්ෂක වළල්ලට මේ නිසා කිසිදු පියවරක් ගැනීමට කාලයක් ඉතිරි වන්නේ නැහැ. මෙය රුසියාව විසින් යුරෝපයේ ගෙනට තැබූ කඩුවක් වගේ. මින් පෙර යුරෝපයේ මෙවැනි මිසයිල තැබීම තහනම් කරමින් තිබූ INF ගිවිසුම දැන් අතීතයට පමණක් සීමා වී තිබෙනවා. රුසියාව මේ හරහා පවසන්නේ නේටෝ සංවිධානය යුක්‍රේන යුද්ධයට මැදිහත් වුණොත් බෙලරූස් දේශසීමාවේ සිට ඕනෑම මොහොතක යුරෝපය අලුකර දැමිය හැකි බවයි. ඔරනිෂ් මිසයිල පද්ධතියට සාමාන්‍ය පුපුරණ ද්‍රව්‍යමෙන් න්‍යෂ්ටික අවිධ රැගෙන යන්න පුළුවන්. මෙහි ඇති භයානකම තත්ත්වය මෙයයි. මිසයිලය තමන්ගේ නගරයට පතිත වන තෙක්ම එහි අඩංගු වන්නේ කුමන වර්ගයේ අවියක් දැයි හඳුනා ගැනීමට බටහිර බුද්ධ්‍යංශ වලට නොහැකි වනවා. දැනට පවතින තොරතුරු අනුව රුසියාව මේ වන විටත් යුක්‍රේනයේ නීප්‍රෝ සහ ලෙවිව් වැනි ප්‍රදේශවලට මේ හරහා අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. මේ හුදෙක් යුක්‍රේනයට පමණක් නොව ඔවුන් පසුපස සිටින ඇමරිකාවට සහ නේටෝ සංවිධානයට එල්ල කළ මාරාන්තික අභියෝගයක්. සීතල යුද්ධයෙන් පසුව යුරෝපය මුහුණ දෙන අසීරුම කාල පරිච්ඡේදය මෙයයි. රුසියාවේ මේ හදිසි ක්‍රියාමාර්ග නිසා ලෝක දේශපාලනය නැවතත් දෙකට බෙදී හමාරයි. එක් පසකින් රුසියාව තමන්ගේ බලය ප්‍රදර්ශනය කරන විට අනෙක් පසින් නේටෝ සංවිධානය සිය ආරක්ෂක විධිවිධාන අලුතින් සිතා බැලීමට බල කර තිබෙනවා. ප්‍රශ්නය වන්නේ මේ අවිබලය ප්‍රදර්ශනය කිරීම සාකච්ඡා මේසයෙන් අවසන් වේවිද? නැත්නම් ලෝකය තවත් මහා විනාශයක් කරා තල්ලු කර දමාවිද? යුද්ධයක ජයග්‍රාහයකින් නැති බව සැබෑවක්. නමුත් රුසියාවේ ඔරෙෂ්නික් මේ වන විටත් නව බල සමතුලිතතාවයක් නිර්මාණය කර අවසන්. මේ පිළිබඳව ඔයා මොකද සිතන්නේ? රුසියාවේ මේ තීරණය සාධාරණද? පහතින් කමෙන්ට් කරන්න. මෙවැනි ගැඹුරු යුද විග්‍රහයන් නැරඹීමට අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. වීඩියෝව හොඳයි නම් ලයික් කරලා යාළුවොත් එක්ක ෂෙයා කරන්න. එහෙනම් තවත් දවසක මේ වගේ වීඩියෝ එකකින් හම්බෙනකම් අදට සමුගන්නවා.
සියලු දෙනාටම සුබදවසක්.